ජනවාරි 8 වෙනිදා තෝරන්නේ රටට එක नायකයෙක්. සිරිසේන මහත්තයා හිතන් ඉන්නේ 8 වෙනිදාට තියෙන්නේ කවට ඇඳුම් තරඟයක් කියලා. මේක ඇඳගෙන ආව මෝඩිගේ හැට්ටේ. දෙවිහාමුදුරුවනේ මීට කලින් කිසිම අපේක්ෂකයෙක් අනුන්ගේ ඇඳුම් ඇඳන් ආවේ නෑ. එතෙක් තමන් ඇඳපු ඇඳුම තමයි ඇඳේ. 9 වෙනිදා උදේට තේරෙයි සිරිසේන ඔහේ ඇඳේ මෝඩිට නෙවෙයි මෝඩයට ඇඳා කියලා 9 වෙනිදාට තේරෙයි සිරිසේන මහත්තයෝ. මේ සිරිසේනගේ යහපාලනේ රෙද්ද පල්ලෙන් බේරේ කිව්වලු. සිරිසේන කොමේ සිරිසේන සිරිසේන ජනාධිපතිතුමා 8 වෙනිදා දින්නම සිරිසේන එතුමා රෑ 12ට එයාපෝට් වහන්නේ නෑ සිරිසේන. ඒ නිසා සිරිසේන කැමති එයාපෝට් එකකින් කැමති තූත්තු කොඩියකට පොළොංචි වෙලා ඵලයන් සිරිසේන උඹේ ඔය යහපාලන නඩෙත් තරම් 9 වෙනිදා එළි වෙනකොට පොළොංචි වෙයන් සිරිසේන. ජනවාරි මාසේ 5 වෙනිදා පිළියන්දර රැළියේදී මෙහෙම කියපු විමල් වීරවංශට මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවන්නට යන්න සිද්ධ වෙනවා. විපක්ෂ නායකකම ගැන කතා කරන්න. ඔව්. මොකද උනේ? ඇයි මොකක්ද ඒකේ තියෙන ප්‍රශ්නේ? ඊට පස්සේ මම මෙහෙම ඇහුවොත් ඔබතුමාගෙන් පැහැදිලි කරු. නෑ මම පැහැදිලි කරන්නම්. ඒ සාකච්ඡාව අවසානයේ දැන් ඔබට මම පොඩ ඉන්නද? අනිවාර්යෙන්. මම යන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හදපු ආණ්ඩුවේ කොටස්කාරයෙක් වෙන්න නෙවෙයි.